උදේම හරි කනගාටුදායක දෙයක් දැක්කා. මේ දේවල් නිතර දකිනවා. ඉතින් මං හිතුවා කවුන්සලර් කෙනෙක් විදියට සහ මේ සමාජයේ ඉන්න මිනිස්සෙක් විදියට මගේ යුතුකමක් තියෙනවා කියලා ඒ දේවල් ගැන කතා කරන ඔලව දැනුවත් කරන්න. මම දැක්කා බහුවෙක්ව වාහනයකින් හිතාමතාම හප්පගෙන ගිහිල්ලා. ඉතින් මේකට සාධාරණයක් හම්බුණා කියලා තිබුණා. ඉතින් ඇත්තටම කියනවනේ ඒ බල්ලා නැති වුණා. අවුරුදු 15ක් විතර වයස. බ්ලැකී කියලා බල්ලෙක් හරි ආදරෙන් හිටිය ස්ට්‍රීට් ඩොග් කෙනෙක්. ඉතින් සාධාරණ කියන්නේ ඇත්තටම ඉතින් දැන් යා නැති වෙලා. ඉතින් ඒකට කවදාවත් සාධාරණයක් ගන්න බෑ. හැබැයි අපි දැනුවත් වෙන්න ඕනේ මේ වගේ කරන අය මේ වගේ හිතාමතා මරන්න සාමාන්‍ය මිනිස්සෙකුට ටිකක් අමාරුයි. ඉතින් මේ වගේ දෙයක් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ මිනිස්සයාට මානසිකව යම්කිසි ගැටලුවක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ මානසික ගැටලුවක් තියෙන කෙනෙකුට ඒ පිළිබඳව අවබෝධයක් කරන්නේ මොනවද කියලා සමහර අය ඉන්නවා ඇන්ටි සෝෂල්. ඉතින් ඒ වගේ ඇන්ටි සෝෂල් කියලා කියන්නේ අනිත් අයට හානි කරනවා. ඉතින් මේ වගේ මිනිස්සෙක් අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්න ඕනේ. මොකද කවුන්සලින් එන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මයින්ඩ් එක ගැන, හෙල්ත් එක ගැන දිගින් දිගටම අවධානය දෙන්නේ නැතුව ඉන්න ගියාම සමහර වෙලාවට කොච්චර ඉගෙනගෙන තිබ්බත් සමාජ දැනුම තිබුණත් මේ වගේ තැන්වලටපත් වෙනවා තමන්වත් නොදැනීම. ඉතින් මේ වගේ කෙනෙකුට ප්‍රතිකර්මයක් සහ උපදේශනය සඳහා යොමුනේ නැත්තම් වෙන්නේ ඊළඟට මිනිස්සෙක් වුණත් මරන්න අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපි ඒ වගේ අයට අනුකම්පා කරන්න ඕනේ. පුළුවන් තරම් සමාජය දැනුවත් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ෂෙයා කරන්න ඔයාලත්